10 වසරේ විද්‍යාව විභාගයට ලෑස්ති වෙනකොට මේක ලොකු කන්දක් වගේ දැනෙනවද? බය වෙන්න එපා. අපි මේකෙදි බලන්න යන්නේ මේ විශාල විෂය නිර්දේශය කළමනාකරණය කරගන්න පුළුවන් හරිම පැහැදිලි ක්‍රමවේදයක් ගැන. ඇත්තටම 10 වසරේ විද්‍යාව සිලබස් එක හරිම ලොකුයි නේද? සමහර වෙලාවට හිතනවා කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකට හරිම ලේසි විසඳුමක් තියෙනවා. අපි ආද ඒක ගැන කතා කරමු. මේ ලොකු විෂයපතේ අපි කඩනවා ප්‍රධාන කොටස් 3කට. එතකොට පාඩම් කරන්න හරිම ලේසි. මේක තමයි සම්පූර්ණ සිලබස් එක කළමනාකරණය කරගන්න තියෙන හොඳම ක්‍රමය. හරිම සරලයි ඒත් හරිම ප්‍රබලයි. හරි. එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්න කියලා. මුලින්ම අපි යනවා ජීව විද්‍යාව පැත්තට. ඒ කියන්නේ ජීවිතේ පදනම ගැන බලන්න. ඊළඟට අපි පදාර්ථයේ රහස් හොයාගෙන රසායන විද්‍යාවට යනවා. ඊට පස්සේ භෞතික විද්‍යාව චලිතයේ නියම ගැන කතා කරනවා. අන්තිමටම මේ ඔක්කොම දැනුම එකතු කරලා විභාගෙට මුහුණ දෙන්න නියම ප්ලෑන් එකක් ගහගන්නේ කොහොමද කියලාත් බලමු. ඔන්න එහෙනම් අපේ පළවෙනි නැවතුම ජීව විද්‍යාව. අපි මේකදී බලන්න යන්නේ ජීවය කියන දේ ගැන. ඒ කියන්නේ අපිත් ඇතුළුව හැම සතෙක්ගෙම හැම ගහකගෙම මූලිකම දේවල් ගැන. ඉතින් ජීව විද්‍යාවේදී ප්‍රධාන වශයෙන්ම අහුවෙන මාතෘකා ටික තමයි මේ ජීවයේ රසායනික පදනම, ඊට පස්සේ ජීවයේ මූලිකම ඒකකය වෙන සෛලය, ඊළඟට ජීවින්ම වර්ග කරන විදිය, ප්‍රජනනය, ඒ වගේම ප්‍රවේණි විද්‍යාව. මේ ටික තමයි ජීව විද්‍යාවේ හරය. විභාගයට අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කොටස්. අපි හැමෝගෙම පදනම තමයි සෛලය. මේ රූප සටහන දිහා බැලුවම සාක සෛලයක් සහ සත්ව සෛලයක් අතර තියෙන වෙනස්කම් පැහැදිලිව පේනවා හරියට. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා වගේ කොටස්. මේවායේ කාර්යභාරය මොකක්ද? මේවා තමයි විභාගයට නිතරම අහන දේවල්. ඉතින් මේ කොටස හොඳටම බලා ගන්න ඕන. හරි. දැන් බලමු සෛල බෙදන විදිය. ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අනූනනය සහ ඌනනය. මේ දෙකේ වෙනස විභාග ප්‍රශ්න පත්‍රවල නිතරම දකින්න ලැබෙන දෙයක්. අනූනනය වෙන්නේ අපේ ශරීරය වර්ධනය වෙන්න, තුවාල සනීප වෙන්න වගේ දේවල් වලට. හැබැයි ඌනනය කියන්නේ ඊට වඩා වෙනස්. ඒක වෙන්නේ ප්‍රජනනයට. ඒ කියන්නේ අලුත් પરම්පරාවක් බිහි කරන්න. මේ වෙනස පැහැදිලිවම ඔළුවේ තියාගන්න. හොඳයි. ජීව විද්‍යාවෙන් පස්සේ අපි දැන් යන්නේ අපේ දෙවනි කුලනට. ඒ තමයි රසායන විද්‍යාව. දැන් අපි ජීවයෙන් මිදිලා අපේ වටේ තියෙන පදාර්ථයේ රහස් හොයන්නයි යන්නේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඒවා එකිනෙකා එක්ක හැසිරෙන්නේ කොහොමද කියලායි අපි බලන්නේ. රසායන විද්‍යාවේදී අපි කතා කරන ප්‍රධාන මාතෘකා ටික තමයි මේ පරමාණුවේ ව්‍යුහය, ආවර්තිතා වගුව, ඊළඟට අර ටිකක් අමාරුයි කියන මෞල සංකල්පය. රසායනික බන්ධන, ප්‍රතික්‍රියා වර්ග මේ ටික තමයි හරියටම දැනගන්න ඕන. ඔන්න බලන්න මේ තියෙන්නේ ආවර්තිතා වගුව. මේක හරියට රසායන විද්‍යාවට තියෙන චීට් ෂීට් එකක් වගේ තමයි. මූලද්‍රව්‍ය ගැන, ඒවායේ ගුණ ගැන හැමදේම එක බැල්මෙන් තේරුම් ගන්න මේක උදව් වෙනවා. හරි. දැන් මෞලය. මේ නම ඇවෙන කමන් සමහරුන්ට ටිකක් බය හිතනවා ඒත් එහෙම වෙන්න ඕන නෑ. හිතන්නකො බිත්තර දුසිමක් කියන්නේ 12යි කියලා. අන්න ඒ වගේ මෞලය කියන්නේත් අති විශාල පරමාණු ගණනක් මනින ඒකකයක් විතරයි. රසායනික ප්‍රතික්‍රියාවලදී ගණනය කිරීම කරන මේක අත්‍යවශ්‍යයි. පරමාණුයකට බැඳිලා අණු හැදෙන්නේ කොහොමද? ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආයනික බන්ධන. එතනදි වෙන්නේ එක පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙනවා, අනිත් එක බාර ගන්නවා. අනිත් ක්‍රමය තමයි සහසංයුජ බන්ධන. එතනදී දෙන්නම එකතු වෙලා ඉලෙක්ට්‍රෝන හවුලේ පාවිච්චි කරනවා. මේ බන්ධන වර්ගයේ අණුව තමයි හැදෙන සංයෝගවල ಗುಣ තීරණය වෙන්නේ. හරි. අපි ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි ඉවර කළා. දැන් යන්නේ අපේ තුන්වෙනි සහ අවසාන කුළුණට. ඒ තමයි භෞතික විද්‍යාව. මෙතනදී අපි කතා කරන්නේ දේවල් චලනය වෙන්නේ කොහොමද? ඇයි ඒවා චලනය වෙන්නේ? විශ්වය පාලනය කරන නියම මොනවද කියන එක ගැන. භෞතික විද්‍යාවේදී අපි බලන ප්‍රධාන කොටස් තමයි සරල රේඛීය චලිතය, බලය සහ නිව්ටන්ගේ නියම, ඊට අමතරව ඝර්ෂණය, බල එකතු වෙන විදිහ, ඒ වගේම බලයකින් යමක් කරකවන්න පුළුවන් විදිහ ගැන ඉගෙන ගන්නවා. මේ හැමදේම අපේ එදිනෙදා ජීවිතයට කෙලින්ම සම්බන්ධයි. F = ma. මේ සූත්‍රය දැකලා නැති කෙනෙක් නැතිව ඇති. භෞතික විද්‍යාවේ තියෙන වැදගත්ම සහ බලවත්ම සමීකරණයක් තමයි මේ. අර F = ma සූත්‍රයේ තියෙන්නේ නිව්ටන්ගේ චලිත නියම තුනෙන් එකක. මේ නියම තුනෙන් කියවෙන්නේ හරිම සරල දේවල්. එකක් තමයි වස්තුවක් තියෙන විදිහටම තියෙන්න උත්සාහ කරන එක. දෙවෙනි එකකින් කියන්නේ බලයක් යදුවම මොකද වෙන්නේ කියලා. තුන්වෙනි එකකින් කියන්නේ හැම ක්‍රියාවකටම සමාන ඒත් අනිත් පැත්තට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලයි.
ඝර්ෂණය කිව්වම අපිට මතක් වෙන්නේ චලිතයට බාධා කරන බලයක් කියලා. ඒක ඇත්ත. ඒක බාධාවක්ම විතරක් නෙමෙයි. හිතන්න ඝර්ෂණය නැත්නම් අපිට ඇවිදින්නත් පෑනකින් ලියන්නවත් බෑ. ඒ නිසා ඝර්ෂණය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. හරි. අපි දැන් ජීව රසායන භෞතික විද්‍යාව කියන කොටස් තුනම ගැන දල අදහසක් ගත්තා. දැන් වැදගත්ම දේ මේ දැනුම පාවිච්චි කරලා විභාගේ ජය ගන්න නියම ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද? මෙන්න හරිම සරල පියවර තුනක සැලැස්මක්. පියවර 1 වර්ග කරන්න. තමන්ගේ නෝට්ස්, පාස් පේපර්ස් ඔක්කොම ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා කොටස් තුනට වෙන් කරගන්න. පියවර 2 ප්‍රමුඛතාවය දෙන්න. ඒ හැම කොටසකම තමන්ට හොඳටම පුළුවන් පාඩම් මොනවද, අමාරුම පාඩම් මොනවද කියලා හඳුනගන්න. ඊට පස්සේ අමාරු ඒවට වැඩි වෙලාවක් දෙන්න. තුන්වෙනි පියවර, ඒ වගේම වැදගත්ම දේ තමයි පුහුණුව. පොත නිකන් කියවනවට වඩා ගැටළු විසඳන්න, රූප සටහන් අඳින්න, ක්‍රියාශීලීව ඉගෙන ගන්න. අමතක කරන්න එපා ඕනම ලොකු දෙයක් පොඩි කෑලිවලට කැඩවම කලමනාකරණය කරගන්න ලේසි. මේ විෂය කොටස් 3කට කඩලා තේරුම් ගන්න එක තමයි මුළු විෂයම ප්‍රගුණ කරන්න තියෙන පළවෙනි පියවර. හොඳයි. දැන් පාර පෙන්වන සිතියම අතේ තියෙනවා. ඉතින් මුලින්ම පටන් ගන්නෙ කොතනින්ද? ජීව විද්‍යාවේ අසිරියෙන්ද? රසායන විද්‍යාවේ රහස් වලින්ද? එබඳතම් භෞතික විද්‍යාවේ නියම වලින්ද? තීරණය කරන්න. අදම වැඩේ පටන් ගන්න.